අයිබෝන් කියලා පාස්මයින් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ පොදු විභාගය සහ අනිකුත් විභාග සඳහා දැනගත යුතුම කාලීන දැනීම තොරතුරු පිළිබඳව. අනපේක්ෂිත ලෙස මාස 9ක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි NASA ගගනගාමීන් දෙදෙනා කවුරුන්ද? සනි විලියම් සහ බුච් විල්මෝර්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි NASA ගගනගාමී සනි සහ බුච් මුදා ගැනීමේ දෙවැන්ත මෙහෙයුම සිදු කළ යානය කුමක්ද? SpaceX සමාගමේ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය. ජාත්‍යන්තර වනාන්තර දිනය කවදාද? මාර්තු 21. මගින් 400ක් සමග පාකිස්තානයේ රැය දුම්රියක් පැහැරගත් සංවිධානය කුමක්ද? බලකිස්තාන විමුක්ති සමුදාව. දෙදස් 25 අයිපා සම්මාන උළෙල පැවතියේ කීවෙනි වරටද? 25 වෙනි වරට. දෙදස් 25 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ දෙවන ස්ථානයට පත් දකුණු ආසියාතික රට කුමක්ද? පාකිස්තානය. 2025 ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතා තරඟාවලිය පවත්වනු ලබන රට කුමක්ද? චීනයේ නැන්ජින් නුවර. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධූරයට පත් පළමු කාන්තාව කවුරුන්ද? ක්‍රිස්ටි කොවෙන්ට්‍රි. පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුමේදී ඇති වර්ෂය කුමක්ද? 2030. ටෙස්ට් ක්‍රිකට් තරඟවල 150 වන සංවත්සරයේ යෙදී ඇත්තේ කුමන වර්ෂයකද? 2027 වර්ෂයේ.